මා ඇතුළු විනිශ්චය මණ්ඩලය ගැන අපි දීපු නිවැරදි විනිශ්චයන් ගැන අපූර්වයි. මම හිතනවා ඔබේ ගායනය තුළ ඔබ නිරූපණ ඉදිරිපත් කළත් මම හිතනවා ඒ අභිබව ඔබේ ගායන ඉස්මතු වුණා. යුග ගීතයක් වුණත් ඒ ඒකල ගායනයක් හැටියට තමයි මට දැනුනේ. ඒ තරම ඔබට හොඳින් ගායනා කළා කියලා මට දැනෙනවා. පළපුරුදු ගායනයක් වගේ ඔබ බලාපොරොත්තු වෙන තැනට ඔබට යන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. මාගේ මතකයේ තුලින් මං හිතන්නේ කාගෙත් මතකේ රඳව ගන්නට ඔබ සමත් වුණා ඒ ගීතෙන්. ඉතින් මංජුලා අද දවසේ ගායනය තුල ඔබ ඒ ගීතේ රස විඳද? ඇත්තම කියනවා මම මේ ගීතේ ගොඩාක් රස විඳමින් තමයි ගායනා කරන්නේ. ඉතින් ජනතාවට ඔබට කියන්න දෙයක් ඇති. ඔව් මම මගේ උපරිම දක්ෂකම් පෙන්වලා තමයි මෙතනට ආවේ. විනිශ්චය මණ්ඩලයත් එක්ක. ඉතින් මම දන්නවා මම දක්ෂයි කියලා. මගේ අනාගතේ රැඳෙන්නේ මින් පස්සේ ප්‍රේක්ෂක ඔබ අතේ. ඉතින් මම හිතනවා මම බලාපොරොත්තු වෙන ඒ තැනට මට යන්න පුළුවන් වෙයි කියලා ඔබලාගේ විනිශ්චය. ඔව් දුර ගමනක් යන්නට අපේක්ෂාවෙන් ඉන්න මංජුලාගේ අංකය 2 ඔබට පුළුවන් ඔබේ මනාපය ඇය වෙත දිගු කරන්නට SMS පණිවිඩයකින්. ඔබ කරන්න තියෙන්නේ SSS හිස්තනක් අංක 2 යොදා 7788ට SMS පණිවිඩයකින් ඇයට ඔබේ මනාපය ලබා දෙන්න සෙන්ඩ් කරන එක පමණයි. ශිවසය. කොයි වගේ ගමනක් යන්නද ඔයා හිතාගෙන ඉන්නේ? ඇත්තටම දිග ගමනක් යන්න තමයි ඇත්තටම. සංගීත කණ්ඩායමක ශිල්පියෙක් හැටියට කටයුතු කරනවා. ඒ තුලින් ඔබ ලබාගත් කිසියම් ආකාරයක අත්දැකීමක් එකතු කරගන්නවද මේකට? ඔය මම වේදිකාවල ගායනා කරපු දේවල් මම ඇත්තටම මේ අවස්ථාවේදී උපයෝගී කරගෙන තමයි මම ගීත ගායනා කරන්නේ. හොඳයි. අංක 3 සුරේන්ද්‍ර ඊළඟට වේදිකාවේ සුවපතුන ඔබට. මේක කට්ටිය තමයි අපිට ඉස්සරහට ඕනේ. මගේ ඇඟේ මල්ලි ෆීල් එකක් තියෙනවානේ. ඒ දේ අඩු වැඩි කරගන්න එපා. අනන්ත
see